හරි. හොඳයි. සියලු දෙනාටම අයිබෝවන්. good evening. IBS ආයතනයට සියලු දෙනාම බොහොම සාදරයෙන් පිළිගන්නවා. Revit sorry SketchUp පාඨමාලාව හැදෑරීම සඳහා එතකොට බොහොම ස්තුතියි පැමිණියාට. කැමරා අමාරු නම් ඔෆ් කරත් කමන්නේ අදට නේද? මිනිස් කැමරා ඔෆ් කරලා දාමු නේද? ඔයාලට මේ සම්පත් වගේ කවුරු හරි මේ ඔයාලා ඉතින් ඔය එහෙම කරන්න එපා. ඔය මේ chat එකේ Zoom එකේ තියෙන tools අරන් මේව කරන්න එපා. එතකොට ඇඳෙනවා screen එකේ. වෙනත්කම නිසා වෙන්නේ නැති එක. right. හරි. හරි. පොඩි වෙලාවක් රැඳිලා ඉන්න වෙනවා. මම SketchUp කියන්නේ මොකද්ද? කොයි වගේද කොහොමද කරන්නේ? කොයි වගේ අයටද මේක සුදුසු? ඒක නම් ඉතින් සුදුසු ඔයාලට දැනගන්න අපි ආවේ නේද? මේ පාඨමාලාව කොයි විදිහටද ගලාගෙන යන්නේ? මොනවද මේකෙන් වෙන්නේ? ඔයාලා බලාපොරොත්තු වෙන දේ මේකෙන් ලැබෙනවද? මේ පාඨමාලාව තුලින් මේ මම උගන්වන ප්‍රමාණය තුළදී ඔයාලට ලැබෙනවද කියන දේ අද ඔයාලට තීරණය කරන්න පුළුවන්. අපි ෆුල් කෝස් එක කරනවා. හරි. A to Z SketchUp පාඨමාලාව මුල්ලේ ඉඳලා කිසිම දෙයක් දන්නේ නැති කෙනෙකුට මේක පුළුවන්. හැබැයි ඉතින් මෙහෙමයි. සාමාන්‍ය කම්පියුටරය ගැන සාමාන්‍ය නොලෙජ් එකක් තිබ්බොත් හොඳයි. මොකද හේතුව නැත්තම් දැන් හිතන්නකෝ ටිකක් අර මුකුත්ම දන්නේ නැති කෙනෙකුට කම්පියුටරය අලුත් නේ. එහෙම නැහැ. ඉතින් හැමෝම දැන් සාමාන්‍ය ලැප්ටොප් එකක් භාවිතා කරනවානේ. ඉතින් ඒ නිසා ප්‍රශ්න නැහැ. ඔටෝ මේ SketchUp කිසිම දෙයක් නොදැනගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ඒකට වඩා හොඳයි. මට මේක උගන්වන්න ලේසි. හරි. ඒට අමතරව සමහරු ඇති AutoCAD කරලා නැති අය ඉන්නවා. AutoCAD කරලා ඉන්නවා. AutoCAD කරන්න නැතුව මේක කරන්න පුළුවන්ද? එහෙම ප්‍රශ්නයක් නැහැ. AutoCAD කරේ නැහැ කියලා නෑ. මේක කරන්න පුළුවන්. හැබැයි ඉතින් මේ software second එකට එකක් සම්බන්ධ වෙලා යන්නේ. හරි. ඒ නිසා AutoCAD පාඨමාලාව කරලා තියෙනවා නම් හොඳයි. නැතත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් courses අපි ගාව තියෙනවා. එතකොට ඔයාලට අප්ඩේට් වෙන්න පුළුවන්. වෙන කෝසස් තියෙනවානේ AutoCAD වෙනම කෝස් එකක් විදිහට යනවා. එතකොට බලමු දැනට AutoCAD කරලා නැති අය ගැටලුවක් කරගන්න එපා. මොකද AutoCAD එක අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා. මම ඒ වෙලාවට අවශ්‍ය ෆයිල් එක එවනවා. හරි. ඒ කියන්නේ දැන් house plan එකක් අවශ්‍ය වෙලා මම house plan එක වලට එවනවා. ඒතකොට ඒක ලොකු ඉෂුව එකක් නැහැ. right. ඉතින් මම මේක පොඩි වෙලාවක් විස්තර කරන්නම්. දැන් ඔයාලට එකපාරම මගේ මේ ක්‍රමේ මම කතා කරන විදිහ මම ඔයාලට මේක හඳුන්වා දෙන්න විදිහ විවිධ දේවල් වල යම් යම් පොඩි පොඩි ගැටලු තියෙයි කියන්නේ ඔයාලට සමහරවිට එක්සලාම් සෙට් වෙන්නේ නැහනේ නේද? මම කතා කරන විදිහ සෙට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔය එක එක දේවල් තියෙයි. චුට්ටි වෙලාවක් අහගෙන ඉන්න. මොකද අපිට වැදගත්ම දේ මේ කෝස් එක. ඒ කියන්නේ SketchUp software එක මම උගන්වන විදිහ ඔයාලට තේරෙනවද? ඔයාලට මං උගන්වපුවාම ඔයාලට මේක කරගන්න පුළුවන් වේද? ඔයාට මේක අල්ලගෙන යන්න පුළුවන්ද? මේක ඉගෙන ගන්න පුළුවන් වේද? මේක ඉගෙනගෙන ඔයාට ප්ලෑන් එකක් ඇඳ ගන්න පුළුවන් වෙයිද? හරි. ඔය ටිකනේ වැදගත් වෙන්නේ. right. මම මේ දේ කරනවා. හැබැයි මම උගන්වන එක තමයි කරන්නේ මේ වඳින්නේ ඔයාලා. හරි. එතකොට මම විස්තර කරලා ඉන්නම්කො වැඩි ඉස්සලාම. ඊට පස්සේ ක්‍රමවේදය මම පෙන්නන්නම්. right. ඉතින් එහෙනම් පොඩි වෙලාවක් රැඳිලා ඉන්න. මං කතා කරගෙන යනවා. හරි. මේ විස්තරේ මෙන්න මෙමය කියලා. ඔයාලා දැක්ක ඉස්සෙල්ලා මේක පටන් ගද්දිම පොඩි වීඩියෝ එකක්.
ඒක මම මේක නම් ටිකක් ගොඩාක් කල් කරපු එකක්. හරි. ඉතින් ඒ වගේ අවුට්පුට් එකකට අපිට යන්න පුළුවන් මේවා හරහා. ඉතින් මේක වෙන්නේ කොහොමද කියලා අපි බලමු. right. මෙන්න මෙමය මේ කෝස් එක යන්නේ. දැන් බලා ගන්නලාක හැමෝම පොඩ්ඩක් අහගෙන ඉන්නකෝ. දැන් අද ෆෝන් වලින් බලනවා ඇති. ඔය අදට කමක් නැහැ. මම ඉස්තර කියන්නම්. දැන් මෙන්න මේකනේ කතාව. දැන් AutoCAD ගැන කියන්න නෙමෙයි යන්නේ. මම මොකක්ද ප්ලෑන් එකක් ඕපන් කරගන්නම්. දැන් AutoCAD බැරි මේක AutoCAD කරලා නැති අය ප්‍රශ්නයක් කරගන්න මෙපා. හරි? කොහොම තියන්නකෝ මම මේ දැන් කරපාට කියන්නේ කරලා නැත්නම් ප්‍රශ්නයක් නැහැ. අපි ඒක ඉස්සරහට කරගමු. හරි? දැන් ඔයාලට හුරු පුරුදුයි ප්ලෑන් එක. ගොඩක් අය මෙතන ප්ලෑන් එකක් ඇඳගන්න පුළුවන් අය ඉන්නවා. හැබැයි ඔයාලට පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනව නේද දැන්? දැන් වර්තමානයේදී සයිට් එකට ගියත් කස්ටමර් කෙනෙකුට ඇඳලා දුන්නත් එයාලා 3D එක ඉල්ලනවා. අනිත් එක තමයි ඔයාලට පැහැදිලි කරන්න ගියාම හරි අමාරුයි 2D එකේදී. දැන් ඉන්ටීරියර් ඩිසයින් එකක් ඉල්ලපුවාම ඔයාට මේකෙන් දෙන්න අමාරුයිනේ. ප්‍රශ්නේ ඕකනේ නේද? ඉන්ටීරියර් එක ඉල්ලනවා, ඒකේ මැටීරියල්ස් දාලා ඉල්ලනවා, ලයිටින් මැටීරියල්ස් කොහොමද එන්වයරන්මන්ට් එකේ එන්නේ කොහොමද ඇතුලේ කොයි විදිහද තියෙන්නේ ওই දේවල් කස්ටමර් එක්ක කතා කරන්න ගියාම සයිට් වලට යන්න ගියාම ඉතින් ප්‍රශ්න ගොඩයි. එකක් අනිත් එක දැන් මේ යන සිස්ටම් එකත් එක්ක දැන් මේ අලුත් ක්‍රමවේදයන් එක්ක මේ සිස්ටම් එකත් එක්ක දැන් ඔයාලට 3D බෑ කියන්නේ ඔයාලා පහු වෙනවා. මොකද 3D තියෙන අය ලස්සන ඩිසයින් කරලා එයාලා සෝෂල් මීඩියා හරහා දාලා එයාලගේ බිස්නස් එක ලස්සනට යනවා. දැන් ඔයාලට අපිට 3D කරගන්න බැරි වුණාම අපේ ප්ලෑන් එක කොච්චර ලස්සන නැන්දත් මේක පෙනුම නැහැනේ. ඒතර ඔන්න ආපස්සට වෙනව නේද? දැන් මිනිස්සු අප්ඩේට් වෙනවානේ. ටෙක්නොලොජි එක අප්ඩේට් වෙලා දැන් ගොඩ දේවල් ඉස්සරහට යනවා. එතකොට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ. ඕකනේ නේද ප්‍රශ්නේ? රයිට්. එතකොට ඔය ප්‍රශ්නෙට අපි ගාව විසඳුම තියෙනවනේ. මෙන්න මේකයි විසඳුම. දැන් මේ 3D එකේදී අපිට මේ AutoCAD එකේදී ඔයාට පුළුවන් වෙන්නේ sections මේ counseling drawing එකක මේ ටික නිකර ගන්න පුළුවන් නේ sections elevations ඕවා ටික. මට මේක 3D කරගන්නයි අවශ්‍ය. එතකොට අන්න ඒකට තමයි අපි භාවිතා කරන්නේ මෙන්න මේ SketchUp කියන software එක. හරි. දැන් මේක software එක download කරන්නේ කොහොමද මේවා කර ඒවා මම ඉදිරියේදී කියනවා. මේකෙදී මේක තමයි අපේ software එක. මොකද බාගෙට open වෙලා තියෙන්නේ. හරි. එතකොට දැන් මේ software එකෙන් තමයි අපි ඔය house plan එකක් 3D කරගන්නේ. අපි house plan එක open කරගමු. පොඩි එකක් මොකක් හරි මම open කරගන්නම් දැනට. right. වෙලාවක් යන ලෝඩ් වෙන්න. එතකොට කතාව එතකොට කියන්න මේ right. හරි. දැන් එතකොට දැන් ඔයාලගේ software එකක් නැතුව ඇති install කරලා නැතුව ඇති ඒවා පිළිවිලි කතා කරමු. දැන් මෙන්න මේකෙන් තමයි අපි ඔය house plan එක. ඒ කියන්නේ අපිට පුළුවන් අපිට මේකෙම plan එක අඳින්නත් පුළුවන්. මේකෙදිම.
නමුත් අපිට ඊට වඩා ලේසි AutoCAD එකකින් ප්ලෑන් එක මේකට ගේන එක. රයිට්. ඊට පස්සේ software අවුල් වෙනවනේ මම හිතුවා වැඩි අවුල් කරයි කියලා. හරි නෑ අවුල්. ඕපන් වුණා. මේක මේ සරල එකක්. දැන් එතකොට මේ බලන්නකෝ. මම මේක විස්තර කරන්න. දැන් මෙහෙමයි. දැන් අපි AutoCAD වල තියෙන ප්ලෑන් එක තියෙන්නේ මෙන්න මේ ප්ලෑන් කොටස්. ඒ කියන්නේ ග්‍රවුන්ඩ් ප්ලෑන් එක අප ෆ්ලෝ එකයි. මෙන්න මේකේ කොපියක් අපිට ගෙනියන්න පුළුවන්. එක්ස්පෝර්ට් මේකෙන් අපිට එක්ස්පෝර්ට් කරන්න පුළුවන් මේකට අපිට පුළුවන් ෆයිල් එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. හරි. අපිට පුළුවන් SketchUp වලට ගන්න එක ෆයිල් ඉම්පෝර්ට් කරලා. ඒ කියන්නේ 2D ප්ලෑන් එක මේකට ගන්න පුළුවන්. ඒකට අරගෙන තමයි ඒකට තමයි අපි ওই ප්ලෑන් එක ඩිසයින් කරගෙන යන්නේ. පැහැදිලිද? එතකොට මුල ඉඳලා බේස් එකේ ඉඳලා දැන් මේකේ බේස් එක දාලා නැහැ. කොලම්ස් ටික ඇතුළේ යට ටික එතනින් එහා ට්‍රෝ එකෙන් උඩ තියෙන්නේ. මේ මේ මේක ඉන්ටීරියර් කරලා නැහැ. මේක ගොඩක් කල් ගන්න. හරි. මේ ඕක තමයි කරන්නේ. දැන් අපි ඕක කරන්නේ අපි අර හවුස් ප්ලෑන් එක ඔටෝකැඩ් එකකින් ගෙන ආපු ප්ලෑන් එක මේකට අරගෙන ඒක ඉතින් මොඩල් කරනවා. එකපාර මෙහෙම මතුවෙලා එන්නේ ඔය මං ඇඳා වගේ ගත්තා වගේ. හරි. මේක කොටස අඳින්න ඕන. දැන් මේමනම් මම මේ ටූල් එකකින් මේ වැඩේ කරන්නේ. හරි. ඕම එකපාරම මතුවෙලා එන්නේ නැහැ. හරි. අපි මේක කොටස අඳින්න ඕන. ෆ්ලෝ එකේ ඉඳලා ෆ්ලෝ එක දාන්න ඕන. ඊට පස්සේ එතනින් එහාට වෝල්ස් එක දාගෙන එතනින් එහාට ඩෝ වින්ඩෝස් මේකේ අපි ඩෝ වින්ඩෝ මොඩල් කරනවා. මේකේ වෝල් දාගෙන එතනින් එහාට රූෆ් එක දක්වා සියල්ල බේස් එකේ ඉඳලා උඩට හදාගෙන එනවා. ඒකෙදි විශේෂය තමයි අපි මේ ඩෝ වින්ඩෝස් දැන් හිතන්නකෝ ඔයාලට මේවා ගන්න පුළුවන්. පැක් පිටින් ගන්නත් පුළුවන්. ඩෝ වින්ඩෝස් ලයිටින් ඔය ඔක්කොම. ඉතින් ඒ වුණාට මේවා අපිට ලංකාවේ ඩිසයින් කරද්දී පොඩි ප්‍රශ්නයක් එනවනේ මේ ලංකාවට ආවෙනික විවිධ ඩිසයින් තියෙනවනේ ඩෝ වින්ඩෝස් වල. ඉතින් ඒවා අපි මෙහෙම මොඩල් කරනවා. ඒවා වෙනම අපි මොඩල් කරගන්නවා. මම ඒවා වෙනම කරනවා. එක වෙනම ඩෝ වින්ඩෝස් එතකොට කොලම්ස් හරි ඩිසයින් කරපු කොලම්ස් එතකොට ඒවා වෙනම ඊට පස්සේ අපිට මේ ස්ටෑකේසස් එතකොට රූෆ් එක මේ සියල්ල අපි එකින් එක වෙන වෙනම මොඩල් කරගෙන යනවා. හරි. ටිකක් වැඩි සංකීර්ණයි. හැබැයි එහෙම සංකීර්ණ වෙන්න දෙයක් නැහැ. මම දැන් මෙන්න මේම දෙයක් මම බැජස් කීපයක ඉඳලා කරගෙන ආවා. මේ මොකද්ද මේ දැන් ඕකේ මෙහෙමයි දැන් ඔයාලා දැන් මේ ඉන්න ප්‍රමාණය ගත්තාම ඕකෙන් 100ට ප්‍රමාණයක් හිතන්නකෝ 50ක් ඉන්නවා කියලා 50න් 10ක් විතර තමයි මේ වැඩේ එකපාරම අල්ලන්න යන්නේ. අනික කට්ටියට ඕන් එකපාරම ග්‍රහණය වෙන්නේ නැහැ. මම ඒ නිසා මෙන්න මෙහෙම දෙයක් අපි කරනවා. මේකේ කොටස් දෙකකට මම කරලා තියෙනවා කෝස් එක. මුදල් අය කරන්නේ නැහැ කොටස් දෙකකට. හරි. බේසික් ඉස්සල්ලාම කරන්නේ බේසික්. එතකොට මුල ඉඳලා සරලව වෝල් එකක් ගන්න කොහොමද වෝල් එක කොයි වගේද කොහොමද ඩිසයින් කරන්නේ කොතනින්ද වෝල් එකක් අඳින්නේ මෙන්න මෙහෙම වෝල් එක අපිට මේ ටූල් එක මොකද්ද කියන්නේ ඔන්න මේකට කියන්නේ ලයින් ටූල් එක ලයින් ටූල් එකකින් අඳින්නේ කොහොමද කියලා අර සරල බේසික් එකක් අපි යනවා ඉස්සල්ලාම හරි ඒක හැමෝටම අල්ලගන්න පුළුවන් එහෙම කරලා මේ ඩෝ වින්ඩෝස් මේවා සාමාන්‍ය සරලව හවුස් ප්ලෑන් එකක් මොඩල් කරනවා ඕකේ එතනදී ඒක හැමෝටම ෂේප් අල්ලගන්න පුළුවන්. මොකද දැන් මෙතන විවිධ වයස් මට්ටම් ඉන්නවා. සමහර අය ඉන්නවා 50 60ක් ඉන්නවා 20 30ක් ඉන්නවා. එතකොට එක අයට හැමෝටම එක විදිහට මේක තේරෙන්නත් එපා. ඒ නිසා අන්න ඒ අයත් මම කියන්නේ ඔබතුමාලා තුමියලා මේ software එක මම කියන්නම් කරන්න ඕනේ දිහ. දාගෙන මේක හිමින් අල්ලගන්න වැඩි. හිමින් වැඩේ කරගෙන යන්න පුළුවන්. හැබැයි අපේ ටාගට් එක මොකද්ද?
අපි හවුස් ප්ලෑන් එකක් 3D කරන්න ඕන එකක් නෙමෙයි දෙක තුනක්. මාත් එක්ක ඉතින් වැඩ කරන්න නම් වෙයි. ඔයාලට මේක ඉගෙන ගන්න ඕන නම් මං කියන සිස්ටම් එකට ගියොත් අය කොහෙවත් ක්ලාස් යන්න ඕනේ නැහැ. යනවා ඕන නම් කැමති නැහැ යන්න. මං කියන්නේ හැමදාම ක්ලාස් ගිහිල්ලා හරියන්නේ නැහැ නේ. මේ වැඩි ඉගෙන ගන්න එපා අපි කොහෙන් හරි නේද? මම වැඩේ ගාණ්ඩු ගන්නලා දෙන්නම්. කලබල වෙන්න දෙයක් නැහැ. හැබැයි ඉතින් වැඩ කරන්න වෙනවා. පැට්‍රිස් කරන්න වෙනවා. ඔයාලටම පේනවනේ. මේක ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක්. 100% ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක්. පොතක ලියලා ප්ලෑන් එකක් අඳින්න බෑ මේක. පොත්වල ලියන්න කියලා පොත් පෙරලා පෙරලා ප්ලෑන් අඳින්න ගියොත් එහෙම මේවට වැඩි කාල නෑනේ අපිට නේද? සතියකින් හමාරකින් 3D මොඩල් එකක් ගහන්න ඕනේ අපි. එතකොට අතර ප්ලෑන් නැද්ද? කරන්න try කරන්න. අ, එතකොට වැඩේ තියෙන්නේ පැට්‍රිස් කරන්න වෙනවා. එකපාරම ලොකු දේවල් කරන්න යන්නේ නැහැ අපි. පොඩියට සරලව කරගෙන යන්නේ. ප්ලෑන් මේක ගමු අපි. ඒක නම් ටිකක් වෙලා බලමු. හරි. එතකොට කොටස් දෙකකට යන්නේ. එහෙනම් බය වෙන්න දෙයක් නැහැ. වැඩි අල්ල ගන්න පුළුවන්. එකම දේ තමයි දැන් මේකේ මේ සිලබස් එකක් තියෙනවා. හැබැයි මේක සිලබස් එකට කොටු වෙලා අපි මේ වැඩේ කරන්නේ නැහැ. ඒකට අපි මේ ටූල් එක ගත්තා මේ ටූල් එක ගත්තා ආයිවරයි. එහෙම කරන්න බෑ මේක. අපිට සිලබස් එකට මේ හිර වෙලා ඒක තුල කරන්න බෑ මේක ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක්. මොකද හේතුව ඔයාලා ෆීල්ඩ් එකේ ඉන්න අය. ඉතින් අපි වැඩ කරන්න එපා මේක එළියේදී එන ප්‍රශ්න අපි කතා කරනවා. හැබැයි කතා කරන්න මොකද මම මේ ක්ලාස් එක කරන අතරතුර මිහින් අපි එහෙන් වෙනම ප්ලෑන් එකක් අපි කරගෙන යනවා. මේ ප්ලෑන් එකක් කරනවා අපි. හරි. ඒ ප්ලෑන් එක අපි හිමින් හදාන යන අතරේ කෝස් එක ඉවරනකම් ඕක නෙමෙයි කරන්නේ. සමහරව නම් එහෙමත් කරනවා. හරි. කෝස් එක ඉවර වෙනකනුත් ඒ ප්ලෑන් එක විතරක් අඳින අයත් ඉන්නවා. හැබැයි ගොඩක් අය ඉතින් අපි මෙහෙම ප්ලෑන් එකක් කරද්දී ඔයාලා ගෙදරින් තව ප්ලෑන් එකක් දෙකක් අඳින්න ඕන. මම පෙන්නන්නම් එහෙම කරපු අය. එයාලා සාර්ථකයි. එයාලා සාර්ථකයි අසාර්ථකයි කියලානේ මං කියන්නේ. ඉතින් හොඳයි. හැබැයි ඉතින් ඔයාලා යන්නේ එළියේ වැඩක් කරන්න නේද? ඔයාලාට කවුරු හරි කස්ටමර් කෙනෙක් ප්ලෑන් එකක් දුන්නාම ඒ ප්ලෑන් එක 2D කරලා 3D කරලා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේකේ තියෙන වාසිය මොකක්ද අපිට? හරි දැන් ඔහොම 3D කරන්න පුළුවන් කියන්නකෝ. ඒක ඉන්ටීරියර් නෑ. මම ඒකට කියලා ඉන්නම්කෝ. මේකේ මොකක්ද දන්නව වාසිය දැන් ඔයාලා මේක දැන් අපි කස්ටමර්ට කියන්නේ නැහැනේ. මේකේ තියෙන වාසිය මොකක්ද දන්නවද? ඔයා මේකට ගන්නේ AutoCAD plan එකේ plan කොටස් ටික විතරයි. ඒක ඉතින් කොහොමදත් අපිට අඳින්න වෙනවනේ නේද? මේක වාට ස්කෙච් එක දෙන්න වෙනවා, වාස්තු බලන්න දෙන්න වෙනවා. ඔයා දන්නවනම් ඔයා වාස්තු බලනවා, වාස්තු බලලා ඔය දේවල් කරලා කොහොමදත් මේ ස්කෙච් එක මේක අපිට මේ plan එකේ අඳින්න වෙනවා. දන්නේ නැත්තම් දන්නේ නැත්නම් ඉගෙන ගන්න නෙවෙයි. හරිද? ඒක අපි එතකොට බලමු. AutoCAD එක ඕන වෙනවනේ අපිට. ඉතින් එතකොට ඔන්න ඔච්චර තමයි අපිට ඕන වෙන්නේ. මේක ගන්නවා. අරගෙන දැන් ඔයාගේ ඔළුවේනේ දැන් මේක ඩිසයින් එක තියෙන කස්ටමර් එක කතා කරලා. එතකොට එයාගෙන් අහලා අවශ්‍ය විදිහට ඩිසයින් එක ඔයාගේ ඔළුවට දාගන්නවා. ඔයා කරන්නේ මෙන්න මේකට කියනවා. ප්ලෑන් එක. ගෙනල්ලා 3D මොඩල් එක හදනවා. ඊට පස්සේ ඔයා මේකේ අපි මේකේ ආපහු මේ AutoCAD එකේ මේවා අඳින්න යන්නේ නැහැ. ඒකට තමයි අපි මේක තියෙන්නේ. ඔයාට පුළුවන් මේකේ මේ හැම එකක්ම right මේවා ඔයාට පුළුවන්
හදා ගන්න ඕනේ. right. මෙන්න මෙව්වා. side elevation නේද? right. මේ විදිහට අපිට පුළුවන් මේකේ side elevation ටික ගන්න. මේක profile එක හදන්න ඕන. right. මේකේ පැති හතරම ගන්න පුළුවන් අපිට. මේ පැති ෆයිල් එක්ස්පෝර්ට් කරන්න පුළුවන් 2D graphic. කෙලින්ම AutoCAD ෆයිල් එකකට යන්නේ. කෙලින්ම අපිට පුළුවන් AutoCAD එකට ගන්න මේක. AutoCAD ෆයිල් මේ තියෙන. DWG කියන්නේ AutoCAD ෆයිල් එකේ ෆෝමැට් එක. එතකොට මේකේ පැති පෙනුම් හතරම ගන්න පුළුවන්. හරි. මේවා ඉතින් ඕෆ් කරන්න පුළුවන් අපිට මේවා. ඔය අපිට හෙඩින් කරලා දැන් මේක. right. හෙඩින් කරලා අපිට මේකේ පැති පෙනුම් හතරම ගන්න පුළුවන්. right. එතකොට මගේ සවුන්ඩ් එක ඇහෙන්නේ නැත්නම් අපේ ආයතනයේ කවුරු හරි ඉන්නවනම් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න මට සවුන්ඩ්ස් වල එහෙම. හරි. එතකොට টොප් එකක් ගත්ත හැයි මේකෙන් මේ. දැන් අපිට ඕනනම් මේක ගන්න පුළුවන් දැන් රූෆ් එක අපිට ඒක ගන්න පුළුවන්. හරි. රූෆ් ඩීටේල්ස් ඊළඟට සෙක්ෂන් එකක් ගන්න කොහොමද? ඔයාට AutoCAD එකේ සෙක්ෂන් එකක් අඳින සෑහෙනවනේ. හැබැයි මේ බලන්නකෝ මේකෙන් සෙක්ෂන් එකක් ගන්න කොච්චර චුටි වෙලාවක්ද යන්නේ කියලා. ඔයාට ඕන තැනකින් ගත්ත හැකි මේක. හරි. දැන් ස්ලෝ වෙන්න හේතුව මේකේ අර මේ ඉන්ටීරියර් ඩිසයින් වල මේකේ දැන් ගස් කොළන් එහෙම ගන්න පුළුවන් මේකට. ට්‍රීස් එහෙම ගත්ත හැකි. හැබැයි ඒවා ටිකක් මේ දාපුවම ස්ලෝ වෙනවා මේක. නේ. ඒවා අපිට ඕෆ් කරන්න පුළුවන්. හරි. මේ විදිහට සෙක්ෂන්ස් ගත්ත හැකි. මැෂින් එක ස්ටක් වුණා. මේ software එක. රයිට් හරි කියන්නේ. මේ විදිහට sections මේක අපිට කෙලින්ම export කරන්න පුළුවන්. හ්ම්. හරි. මෙහෙම දෙන්න කියලා මේක තව මම මේක දැන් ක්ලාස් එක වෙලේ මම මේ කියලා දෙනවා. මේක තව මේ ප්‍රොෆයිල් එකේම හදලා මේක ගන්න තියෙන්නේ. හරි. ඔය විදිහට sections වලට කීපයක් දාන්න පුළුවන්. ඔයාට ඕන තරම් sections ගන්න හරිම ලේසියි. මේ ඕන තැනකින් ගන්න පුළුවන් section එක. වැඩි ලේසි නේ එතකොට. ඒ සියල්ල ඔයාට එක්ස්පෝර්ට් කරන්න පුළුවන් මේකින් AutoCAD එකට. sections, elevations, foundation details ඔක්කොම ගත්ත හැකි මේකට. හරි. එතකොට ඉතින් එතනින් එහාට ප්‍රශ්නයක් නැහැ. plan ටික ඇඳලා ඊට පස්සේ ඉතින් මේ AutoCAD එකේ මම මේක කියලා දෙනවා. දැන් SketchUp එකේ කොහොමද කරන විදිහත් මම කියලා දෙනවා print එක ගන්න විදිය. නමුත් අපිට සාර්ථකම වැඩේ AutoCAD එකට ගත්තාම මේක AutoCAD 2D වලට හොඳටම හොඳයිනේ. ඇයි? dimensions දාන්න හොඳයි, text ඒවා සියලු දේවල් quality එකම කරන්න පුළුවන්. අපිට plan එක ඇඳලා මේකට ගත්තාම එතකොට අපි 2D plan එක අඳින්න මහන්සි වෙන්න ඕනෙත් නෑ. right? ඒකත් shape.
3D එක නිකම්ම ඇවිල්ලා. හරි. දැන් සාමාන්‍ය දැන් හිතන්න කෙනෙක් ඉල්ලන්නේ නැහැ කියලා 3D එක. ඔයාලා 3D එක හදාගන්න. මම නම් හදා ගන්නවා. ලේසි. එතකොට දැන් එයාට දෙන්න ඕනේ නැහැ. එයාට එපා නම් එයා අපි දෙන්නේ නැහැ මේක. හරි? නමුත් මේ අපිට අපේ වැඩවලට හරි ලේසි. මේක අනිත් එක නිවැරදි. දැන් ඔයාට AutoCAD එකේ ඔයාට මගහැරෙන තැන් ඇයි අපි හිතලානේ අඳින්නේ. මේක එහෙම නෑනේ. පේනවනේ. කොතනද ගැටලුව තියෙන්නේ පේනවා. මේ ඩෝ වින්ඩෝස් අපි මේ ඔක්කොම ඩෝස් අපි මොඩල් කරනවා. ක්ලාස් එක වෙලේ මේ ඔක්කොම අපි කරනවා. ඩෝස් සියල්ල මොඩල් කරනවා. ඉතින් වැඩ ගොඩක් තියෙනවා කරන්න. එතකොට මේකේ කොහෙවත් තැනක අඩුවක් නැහැ. පෝස්ට් ෆී එක මෙහෙම උනායි කියලා. හරි? ඒක ස්පෙෂල් ඔෆර් එකක් විදිහට දෙන්නේ. මාර වටිනවා. වටිනවා මට නම්. ඔයාලට වටිනවද දන්නේ හේතුව ඇයි? මේ කෝස් එක සාමාන්‍යයෙන් 35ක් විතර වගේ වෙනවා. ඊට වැඩියෙත් වෙනවා. හරි? වටපිටාව අහලා බලන්නකෝ. එතකොට මේකේ මම දැන් හිතන්නකො කස්ටමර් කෙනෙකුට මේ ප්‍රොජෙක්ට් එකේ කොහෙවත් තැනක භාගයට දෙන්න බැහැනේ. නේද? කම්ප්ලීට් වෙන්න ඕනේ මේ ඩ්‍රෝවින් එක සියල්ල. එතකොට මේකේ ආයේ කොහෙවත් තැනක අඩු තියන්න බෑනේ. ඉතින් ඒතර මම දැන් මේ ටූල් ගැන මුකුත් කියේ නෑනේ. ඉතින් මේක කරන්න අවශ්‍ය ටූල්ස් එක මම උගන්වන්න එපේ. ඒව උගන්වලා තමයි මේකට එන්නේ අපි. ඒව උගන්වන්නේ මේක කරන යන අතරේ. මේ ඔක්කොම ටූල් ටික උගන්වලා ඊටන් මේක කරන්න දුන්නොත් මතක නෑනේ. ඒකට මම ක්‍රමයක් තියෙනවා. අපි ඉස්සල්ලාම සරලව පොඩි පොඩි දේවල් වලින් දැන් පාරම රූපය මොඩල් කරන්නේ. අපි රූප් එකට එන්ට වෙන්න එක ලෙසන්ස් තියෙනවා. ඒ ලෙසන්ස් ටික එකින් එක කරගෙන මේ ටූල්ස් එක හොඳට ප්‍රැක්ටිස් කරගෙන තමයි මෙතෙන් එන්නේ. ඒතකොට ප්‍රධානම දේ තමයි පළවෙනි දේ මම 3D plan අඳවනවා. මම මේක A to Z පිළිවෙලට ලස්සනට කරලා දෙනවා. හැබැයි ඔයාලා කරගන්න දැනගන්න. දැන් මම මේක ඔයාලා ගෙන්න ගන්න මට මේක ලොකු දේවල් කියලා අලුත් දේවල් කියලා නිකන් ලොකු සුන්දර දෙයක් කියන්න අවශ්‍ය නැහැ. ඔයාලා බුද්ධිමත් අයනේ. මේක ඇත්ත කතාව. මේක 3D පැට්‍රිකල් සබ්ජෙක්ට් එකක්. මේක පැට්‍රිස් කරන්න නැතුව බලන්න ඉඳලා කරන්න බෑ. පළවෙනි දේ ඒක. හරි. මම මේ ක්ලාස් එක වගකීමෙන් ගන්නෙ. හරි. මේකේ අපි ෆයිනල් ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. එතකොට ඔයාලා පළවෙනි දේ ක්ලාස් එකට එන්න ඕන. බැරිම කෙනෙක් කතා කරලා මට ලයිව් වෙන්න වෙන්නේ නැහැ මම රෙකෝඩින් එක බලලා කරනවා කියලා කල්තියා කියන්නේ. අනිත් අය හැමෝම ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕනේ. මොකද සමහරු සයිට් යනවා වගේ ප්‍රශ්න තියෙන අය ඉන්නෝනේ. එයාලා කියලා හරි රයිට් මම රෙකෝඩින් එක බලන්නම් මට එන්න වෙන්නේ නැහැ කියලා කල්තියා කියන්නේ. ඒක ඕකේ. අනිත් සියලු දෙනාම ක්ලාස් එකට එන්න වෙනවා. හරි. මේක අලුත් සබ්ජෙක්ට් එකක් ඔයාලට. ඔයාලා ෆීල්ඩ් එකේ විවිධ තැන්වල ඇති. මේ ෆීල්ඩ් එකේ විවිධ ස්ථානවල ක්ෂේත්‍රයේ ඇති. නමුත් සොෆ්ට්වෙයාර් එක අලුත්නේ ඔයාලට. ඒතකොට මේ සොෆ්ට්වෙයාර් එක මුලින් ඉඳලා ඉගෙන ගන්න වෙනවා. ඒ නිසා ඔයාලා හැමෝම ලයිව් ක්ලාස් එකට මමත් එක කරන්න වෙනවා මේ වැඩේ. ඔයාලට ප්ලෑන් අඳින්න ඕන නම් 3D මේ වැඩේ කරගන්න ඕන නම් මේ විදිහට කරලා කස්ටමර් කෙනෙකුට බය නැතුව ලැග් වෙන්නේ නැති. ඒ කියන්නේ ඔයාලට හිතේ චකිතයකින් තොරව 3D එකක් මොඩල් එකක් කරලා දෙන්න පුළුවන් තත්ත්වයට හදලා ගන්න මාත් එක වැඩේ කරන්න. දැන් ඔයාලා මෙහෙම ගැටලුවක් එන්නේ නැති. මෙහෙම දෙන්නේ කියලා. ඔහොම තමයි එන්නේ. එතකොට අර වගේ ලස්සන කරන්නේ කොහොමද? ඔය මේ මැසේජ් වලට මම උත්තර දෙන්න පොඩ්ඩක් ඉන්න. දැන් ඉන්නකෝ මම පෙන්නන්න ඔයාලට දැන් මම කරපු එකක් පෙන්නන්නකෝ. එතකොට දැන් ඔයාලට එහෙම ගැටලුවකුත් එනවනේ. මම කස්ටමර් කෙනෙකුට කරපු එකක් පෙන්නන්නකෝ. කස්ටමර් කියන්නේ මේ කන්ස්ට්‍රක්ෂන් කරන මාත්‍යයකට කරපු එකක්. මේක නම් දැන් අවුරුදු දෙකක නෝ. දැන් හිතන්නකො මේ වගේ මෙහෙම ගන්නෙ කොහොමද? හොයි. ඔයාලට එහෙම ගැටලුවක් එන්න එපා නේද? අපිට බැරිද මෙහෙම ගන්න කියලා ප්‍රශ්නයක් එනව නේද? මේ විදිහට දෙන්න වෙනවනේ. දැන් ඕක අපි මොනවා කරන්නත් SketchUp වලින් මොඩල් එක හදන්න වෙනවා. වෙනවමනේ. හරි ඒක හදාගත්තට පස්සේ SketchUp වල නිකන් කාටුන් එකක් වගේ එන්නේ නේද? ඔහොම තමයි එන්නේ නේ. එහෙම එන්නේ. හැබැයි අපිට මේක මම මේකේ තියෙනවා මෙහෙම වීර්ය කියලා වීර්ය දිබ්බට ටිකක් මැෂින් හොඳට තියෙනවනේ මේ වැඩේට. මේම තියෙනවා software එකක් Lumion කියලා. මේ දවස්වල අපේ පෝස්ට් එකකුත් යනවා Lumion classes වල. ඒ කියන්නේ අපේ Revit SketchUp කරපු අයට වෙනම
ලුමියන් කෝස් එක යනවා. ඒක වෙනම යන කෝස් එකක්. ඒකෙදී මෙන්න මේ හවුස් ප්ලෑන් එක 3D එක මේ ලුමියන් කියන සොෆ්ට්වෙයාර් එකට අරගෙන ඒකෙන් මේකේ ගස් කොළන් දාලා මේ එන්වයරන්මන්ට් එක හදාගෙන මැටීරියල්ස් දාලා ලයිටින් කරලා මේවා රිෆ්ලෙක්ෂන් මේවා දාලා මේක රියලිස්ටික් විදියට හදනවා. ස්කෙච්අප් එකෙත් මැටීරියල්ස් දාන්න පුළුවන්. දැන් ඒකේ මැටීරියල් මේකට ගෙනල්ලා මේකෙන් එඩිට් කරන්නත් පුළුවන්. හරි. ඉතින් මෙහෙම මොඩල් කරන්න මොඩල් කරපෙකට මේ විදිහට ලයිටිං එතකොට මේ සියල්ල දාලා මේක අර නැචරල් විදිහට හදාගන්න පුළුවන් ඒ සොෆ්ට්වෙයාර් එකෙදී. හරි. ඉතින් අපි මේක අර එකකින් ඔක්කොම කරන්න බෑ මේ සොෆ්ට්වෙයාර්ස් කීපයක් එකතුවක් තියෙන්නේ. ඉන්ටීරියර් ඩිසයින් එක. හරි. මම ෂෙයා කරලානේ තියෙන්නේ. ඔව් ෂෙයා කරලා තියෙන්නේ. ඔහොම ඉන්ටීරියර් කරන්න පුළුවන්. ඒකේ අප ෆ්ලෝ එකක් තියෙනවා. ඔහොම නේද ඔයාලා බලාපොරොත්තු වෙන්නේ? ඕක බලාපොරොත්තු වෙනවා නම් මට වැඩේ කරලා දෙන්න පුළුවන්. හරි ඔය වගේ. ඉතින් මේකෙදි මෙහෙමයි මේක රියලිස්ටික් විදිහට තව තව ගන්න පුළුවන් ඉතින් ඔයාලගේ මැෂින් එකේ පර්ෆෝමන්ස් අනුව. ඕකේ. ඉතින් ඔය වැඩේ අපිට කරන්න පුළුවන් මේ වැඩේ කරන්න ඉස්සල්ලාම අපි දැන් මේ ඔයාලට මේ පේනවා ඉතින් ඩෙස්ක්ටොප් එකේ මේ තියෙන ඔයත් ඔක්කොම ලුමියන් කරලා දාලා තියෙන්නේ මොනවා කරන්නත් මොඩල් කරගන්න වෙනවා අපිට මේක ස්කෙච්අප් එක හරහා. ස්කෙච්අප් එකෙන් අපිට පුළුවන් මැටීරියල්ස් දාන්න ඒකෙත් සාමාන්‍ය ප්‍රමාණයෙන් අපිට පුළුවන් මේ මැටීරියල් වැඩ ඒවට ටික කරගන්න. නමුත් අරක තමයි ක්‍රමය. රයිට්. ඉතින් මොනවා කරන්නද අපි මේක ඉස්සෙල්ලා හදාගෙන ඉන්න වෙනවා. මේකේ ඔයාලට මම කියවනේ දැන් අපි මේකේ දෙනවා මෙන්නම ලේඅවුට් කියලා එකක්. දැන් ඔයාට ඕන නම් පුළුවන් මේක ස්කෙච්අප් වලින්ම print එක දාගන්න හදන්නත් පුළුවන්. මේකේ තියෙනවා ලේඅවුට් කියලා මේ තියෙන. මෙන්න මේ ලේඅවුට් කියන එක ඕපන් කරලා අපිට පුළුවන් මේ ලේඅවුට් එක හරහා ලේඅවුට් එකක් හදලා print එක දාන්න. හැබැයි ඉතින් මේකේ ඔය ඔටෝ මම උගන්වනවා වෙනම. ගන්නවට AutoCAD එකේ තරම් අර ඩිමෙන්ෂන්ස් හදන වැඩ ඒ වැඩ ටිකක් මේකේ වඩා අඩුයි. මේක 3D එකට හාව ගන්නේ. නමුත් අපි ලෙසන් එකක් කරනවා. එතකොට ඔය විදිහට මේකේ බේස් එකේ ඉඳලා සියල්ල එකින් එක කරගෙන යනවා. ඕකයි වෙන්නේ. එතකොට ඕක මම කිව්වට ඔයාලා රයිට්. අපේ කලින් බැච් එකේ මම ඔයාලට පෙන්නන්නම් කට්ටියගේ වැඩ. හරි. මට ඔයාලගෙන් මෙන්න මේ වගේ දෙයක් වෙන්න ඕන. මට වෙන්න ඕනේ නැහැ ඉතින් ඔයාලා කරගන්න. හරි. මට මොකටද නේද? ඔයාලට නේ අවශ්‍යතාවය තියෙන්නේ. හරි. ඉන්න බලන්න. අද මේවා අපි කරනවා. මේ මොනවද දන්නවද? මම කියවර අර මූලික දේවල් ටික පළවෙනි අධීරයේදී තමයි අපි මේවා කරන්නේ. පන්සල්ලේම නිර්මාණය කරන අයට මේ හොඳයි. මේ පළවෙනි මේ අපේ ළමයි කරපුවා. හරි. මං කියලා දෙනවා ඉතින් කරන්න. අනිත් ඒවා ළමයි කරපුවා තමයි. මේකෙදි බෑ කියලා දෙයක් නැහැ. දැන් ඔයාලගේ ෆයිනල් ප්‍රොජෙක්ට් එකක් තියෙනවා මේකේ. ෆයිනල් ප්‍රොජෙක්ට් එක වෙන්නේ මෙහෙමයි. ප්‍රොජෙක්ට් එක අනිවාර්යෙන් දෙන්න ඕනේ සර්ටිෆිකේට් එක ඉෂුව වෙනවා. සර්ටිෆිකේට් එක ඔයාලා ගෙදරට මෙයි. සර්ටිෆිකේට් එක ඉෂුව වෙනවා. ඉතින් අවසානයේ දක්වා රැඳිලා ඉන්න වෙනවා. අපි දවස් 10 12ක් තමයි ක්ලාස් එක යන්නේ. අනිවාර්යයෙන්ම ක්ලාස් වලට සම්බන්ධ වෙන්න දෙන වැඩ එදාට කරන්න වැඩේ මග හැලෙන්න එපා. කියන්නේ ඒකයි. තේරෙන්නේ නැත්නම් අහලා මම හැමදාම ක්ලාස් එක කරන වෙලේ දැන් ගොඩක් තේරෙන්නේ නැත්නම් අහන්න. ගැටලුවක් තියෙනවා නම් අහන්න. ඒ සමහරව සද්ද නැහැ. ඉතින් සමහරව අහන්න කැමති නැහැ. ඉතින් ඔහොම ප්‍රශ්නක් තියෙනවනේ අහන්න කැමති නැහැ. සමහරව කතා කරන්න කැමති නැහැ. ඉතින් හැබැයි මාත් එක්ක කතා බහ කරලා වැඩේ ගොඩ දාගන්න වැඩේ ඒ කියන්නේ කතා බහ කරලා මම දෙන වැඩ ටික කරලා මම දෙන ප්‍රැක්ටිකල් ටික කරලා ඒවා පෙන්නලා මට ඔයා ගෙදරින් වෙනම ප්‍රැක්ටිකල් එකක් කරන්න ඕන එකක් දෙකක්. මේ සමහරව දෙක තුනක් කරනවා. අඩුම ගන්න එකක්වත් ගෙදරින් කරන්න ඕනේ. ඒක වෙනම ප්‍රොජෙක්ට් එකක්. කරලා මට පෙන්නලා අඩුපාඩු හදාගෙන
ඔය දැන් මේ ඉතින් මේ අපේ ක්ලාස් එක අතරතුරදී කරපු වැඩ නෙමේ. හරි. දැන් මේවා ඉතින් එයාලගේ ප්‍රොජෙක්ට් මේ. මම කියන්නේ මේකයි. මේ ක්ලාස් එක කරන යන අතරේ එකක් ඔයා ගෙදරින් කරනවා. හරි. දැන් මෙයාගේ වැඩේ හොඳයි බලන්නකෝ. අඩුපාඩු තියෙනවා පොඩි පොඩි ඒවා. ඉතින් තව යා ඉගෙන ගත්තා විතරනේ. ක්ලාස් එක කරගෙන යන අතරේ එකක් කොහෙන් කරනවා. තුන්වෙනි ප්‍රොජෙක්ට් එක විදිහට ඔයාට ඕන පුළුවන් ඔයාගේ පිට එකක් අරන් වැඩක් කරන්න. ඒක නෙවෙන්න ඕනේ නේද? මං කියනකන් ඉන්න ඕනේ හැබැයි. නැත්තම් වැඩේ අවුල් වෙනවනේ. බය නැතුව වැඩ අරන් කරන්න පුළුවන් එතනින් එහාට. මං කියනකන් ඉන්න හැබැයි මට ප්‍රොජෙක්ට් පෙන්නලා මාත් එක්ක වැඩේ කරගෙන ගියොත් ඉතින් වැඩේ සාර්ථකයි. වයස් පරතරයක් නැහැ මේ විවිධ වයස් වල අය කරනවා එහෙම ප්‍රශ්නයක් නැහැ. පැට්‍රිස් කරනවා නම් කාටුණත් එකයි. මේ මහත්තයා මේ බලන්නකො මේ මහත්තයා කවුද මේ වීරකෝන් කියලා මහත්තයා මෙයා බලන්නකො ප්‍රොජෙක්ට් කීයක් කළාද බලන්නකො එකමද නෑ ප්‍රොජෙක්ට් කීපයක් කළා නේ හරි ඒවා යාගේ ප්ලෑන්මයි නෑ දෙකයි කරලා තින්නේ සෝස් ෆයිල් වල තියෙන බලමු හරි මේ කෝස් එක තුලදී අය තනියෙන් වැඩක් කරන්න සියල්ල කියලා දෙනවා පේන්න නැතිනේ ඉතින් ඔයාලට පේනවනේ මම මේ කොහෙන්වත් තරම් ෆොටෝ පෙන්නනවා නේ මගේ ක්ලාසස් වල මේ ළමයිගේ වැඩ හරි ඔයාලා තීරණය කරන්න කොච්චර ප්‍රමාණ තව දෙයක් තියෙනවා මේ ඔයාලගේ සම්බන්ධ වෙන අය මට මැසේජ් එකක් දැම්මේ නැහැ කවුද මේ IBS එකේ ලොග් වෙලා ඉන්නවද කවුරු හරි මට අර WhatsApp මැසේජ් එක දාන්නකෝ පොඩ්ඩක් ඉතින් බලන්න එක ගොඩ තියෙනව නේද ආවනේ ID එකක් ඔව් සමහරුන් ඉතින් JPG දාන්න කිව්වම කෙලින්ම source file එකම යනවා ඒතකොට බලන්න ගියාම ඔය මේක දැන් මේවා මේව දැන් මේකේ මම මේ හැමදේම කිව්වේ නෑ කරන දැන් මේ කෝස් එක තුලදී මම කියවනේ අංග සම්පූර්ණයි කියලා. දැන් මේවා ගන්න විදිය මේ වගේ සයිට් මේ වගේ කොහොමද ඩවුන් මේවා අපි හදන්නේ නැහැ. මේවා හදා ඉන්න කිව්වොත් ප්‍රොජෙක්ට් එක දෙන්න වෙන්නේ අපිට නේද? නමුත් අපි මොඩල් කරන විදිය මම කියලා දෙනවා. ඩෝ වින්ඩෝ එකක් අපි කිචන් එකක් වගේ මොඩල් කරමු. ඉන්ටීරියර් ඩිසයින් එකක් කරනවා අපි. එතකොට මම කියලා දෙනවා. නමුත් මේවා අපි ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මට සයිට් තියෙනවා මම දෙන්නම් ඒක. හරි? ඉතින් ඕක තමා ලොකු විස්තරයක් නැතිව ලොකු දේවල් වලට මම නොකියා සරලව කීවේ මෙන්න මේ වැඩේ අපි කරනවා. මේක යාගේ දත්ත ප්‍රොජෙක්ට් එකක්මයි මේ. මං කියන්නේ ඔහොම කරමු අපි. එහෙම නේද ඕනා වැඩේ. මෙහෙම වෙන්නනේ ඕන. ඔයාට එළියේ ප්‍රොජෙක්ට් එකක් කරගන්න මේ අපි මේ අපේ මේක මේ රෙන්ඩරින් පාර්ට් එක වීරේ අපි කරනවා මේ විදිහට කිචන් එකක් හදනවා. මොඩල් කරනවා මෙහෙම. හරි. ඇති නේද රුපියල් 6000කට. හරි. හරි තැනට ඇවිල්ලා තියෙන්නේ. තොර තොර ඉන්න වෙලාවක් නැහැ. හරි. එන්නලා ක්ලාස් එකට ඇවිල්ලා වැඩේ කොට දාගන්න. හැබැයි ඉතින් ක්ලාස් එකට එන්න වෙනවනේ. නැත්තම් නම් ඒ කියන්නේ ආයෙක දවසක් එනවා ආයෙ එන්නේ ආයෙ දවසක් එනවා. එතකොට මොකද දන්නව? වැඩේ වෙන්නේ නැහැ. ක්ලාස් එකට හරියට ඇවිල්ලා දැන් හිතන්නකෝ ඔයාලා මේ ක්ලාස් එක පැය දෙකක් දෙකමාරක් යනවා. රෙකෝඩින් එක එවනවා. දැන් සමහරු ක්ලාස් එකට නැති තාම රෙකෝඩින් බලනවා කියලා කරනවා කියනවා. මම මේ දැන් අද කතා කරන්නේ මම ක්ලාස් එකේ ඇඩ් දාන්නේ නැහැ මම අපේ වැඩේ විතරයි. මම මේ කතා කරන්න ඕනේ කතා කරන්නේ. මේ ඉතින් එන්නේ නැහැ රෙකෝඩින් බලන්නේ අන්තිමේදී බිසීනේ. උදේ යනවා රෑ එනවා. ඕක බලන්න වෙලාවක් ඉන්නේ පැය දෙකක් දෙකමාරක් ඔයාලා මැෂින් එකේ ඉඳගෙන ඉඳීදි මේ රෙකෝඩින් එක බලන්න. වෙන්නේ නැහැ. බොහෝ දුරට වෙන්නේ නැහැ.
හැබැයි මේ ක්ලාස් එක වෙලාවේ ටයිම් එක අයින් කරගන්න සතියට දවස් දෙකක් තියෙනවා. මුලින් අපි මුල් සතිය නම් එක දවසයි තියෙන්නේ. ඊට පස්සේ අපි දවස් දෙකක් දානවා. මුලින් දවසක් තියෙන්නේ. ඉතින් මේකෙදී හරි. එක දේ පළවෙනි දේ එන්නලා. ඔක්කොම කලින් ක්ලාස් එකට රෙජිස්ටර් වෙලා ක්ලාස් එකට එන්න. ඊට පස්සේ දිගටම ක්ලාසස් වලට සහභාගී වෙලා අන්තිම දක්වා රැඳිලා හිටපු අයගේ ප්‍රොජෙක්ට් මේ. පැහැදිලිනේ? තව පෙන්වන්න ඕනේ නැහනේ. ඔය වගේ වැඩක් කරගන්න ඕන නම් මාත් එක්ක රැඳිලා මේ වැඩේ එක දිගට එන්නලා. ඔය ඉතින් කරා. කට්ටිය කරනවා. මම මේ සෑහෙන්න හොඳයි කියන සෙට් එක ටිකක් දාගෙන තියෙන්නේ. තව තියෙනවා. අර නිකන් ගැලවෙන්න වගේ කරපු සෙට් එක මේකට දාන්නේ. හරි. අර නිකන් මොකක් හරි එකක් දාන්න කියලා අර අපි මෙහෙන් කරපු ප්‍රොජෙක්ට් එක මෙහෙන් කරන ප්‍රොජෙක්ට් එක මේ වගේ නෑ. මෙහෙන් අපි වෙනම තනියෙන් මෙහෙ කියන්නේ මේ ක්ලාස් එක වෙලේ ප්‍රොජෙක්ට් එකක් කරනවා. ඒක මෙහෙන් කරපු එක නේ. ඒක මට එපා. ඔයාලා ගෙදරින් ප්‍රොජෙක්ට් එකක් කරලා මට ඕන. මෙහෙන් මම ප්ලෑන් දෙනවා. ඔයාට ඕන නම් ඒ ප්ලෑන් කරන්නත් පුළුවන්. මම මෙහෙන් ප්ලෑන් දෙනවා. ඒවා කරන්නත් පුළුවන්. ඔයාලා ගෙදරින් හිතලා කරන්නත් පුළුවන් එකක්. රයිට්? ඕකේ. මේ ඇති නේද මේ බලුවා. හරි. එතකොට ඔය විදිය තමයි වෙන්නේ. සොෆ්ට්වෙයාර් එක දැන් ඔයාලා ගාව නැතුව ඇති. දාපු අය ඇති. එතකොට සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරගන්න ප්‍රශ්නෙත් ඇති. ප්‍රධාන ඉන්නවා මේ මොනවද අහලා තියෙන උත්තර දෙන්නම්කෝ. මොකද්ද කියන්නේ? නෑ. මේ ඔයාලට ඔබතුමාලට එවලා තියෙනවා ලින්ක් එකක් chat එකට. කොකටද දාලා තියෙන්නේ? පේනවද? පාඨමාලාවට සහභාගී වෙන්න කැමති අය එන්නලා. හරි. ඇවිල්ලා මේ කෝස් එක ඉගෙන ගන්න. ඒතව දැන් ඔයාලා මේකට ආවේ මොනවා හරි දෙයක් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඕන් ওই ටික වෙනවනම් මම වෙනත් දේවල් කිව්වේ නෑ. වෙන දේවල් ටික විතරයි මම කිව්වේ. ආයි බොරු දේවල් මම කියන්නගේ නෑ. ඕන් ওই ටික මම කරලා දෙනවා. හැබැයි ඉතින් ඔයාලා දැනගන්න ක්ලාස් එකට ඇවිල්ලා වැඩි ඉගෙන ගන්න. ක්ලාස් එකට එන්නේ නැතුව වැඩි කරන්නේ නැතුව මගෙන් අන්තිමේදී අහන්න එපා අයියෝ කෝ වැඩක් උන්නේ කියලා. වැඩි කරගන්න දැනගන්න ඕන. හරි. ඉතින් ඒක අමාරු නෑ බය වෙන්න එපා. මම මෙහෙම ලොකුවට කතාව කිව්වට මම මුලින් ඉඳලා හිමින් හිමින් යන්නේ වැඩේ. හරි. බේසික් එකේ ඉඳලා සරලව කරගෙන යන්නේ. ඒ නිසා ගැටලුවක් කරගන්නේ මං කියන කොටස් දෙකට යන්නේ කියලා. බේසික් කොටස අපි කරාට පස්සේ ඊළඟට අපි යනවා ඇඩ්වාන්ස් එකට. ඒකේ තමයි අපි ඔය හවුස් ප්ලෑන් එකේ වැඩි වැඩ කැලේ දාන්නේ. ඩෝ එකක් මොඩල් කරන්නේ. එතකොට ටිකක් අර වැඩ දාන්න යන්නේ එතකොට තමයි. හරි. මූලික දැනුම අපි ඉස්සෙල්ලාම ගන්නවා. ඒ නිසා ගැටලුවක් නැහැ. ඔව් මෙෂර්මන්ට් කියන්නේ මෙහෙමයි අර Revit එකේ වගේ අපිට මේක ගන්නෑ. Revit එකේ අපි වෙනම අර හදන්නේ schedules එහෙම ලොකුවට මේක ගන්න පුළුවන් door window schedule ගත්ත හැකි. එහෙම පුළුවන්. දැන් ලොකුවට අපිට අර schedule ගන්න ඒ වගේ වැඩවලට අපේ Revit class එකට ඕන නම් join වෙන්න පුළුවන්. හැබැයි මේක මොඩල් කරන්න ලේසි. SketchUp එක ඩිසයින් කරන්න මොඩල් කරන්න ලේසි. හරි ඕනම එකක් මොඩල් කරන්න පුළුවන්. මේක සරලයි ලේසි ටූල්ස් අඩුයි. දැන් එච්චර දැන් ඔයාලගෙන මුකුත් නැතුව ඒක ඕපන් වෙද්දි මේකේ ටූල්ස් ඕන තරම් ටූල්ස් ගන්න පුළුවන් ඩවුන්ලෝඩ් කරලා. සරල ටූල්ස් ටිකක් තියෙන්නේ වැඩේ කරගන්න පුළුවන්. ඉක්මනින් ප්‍රොජෙක්ට් එක දෙන්න පුළුවන්. ප්‍රොජෙක්ට් එකක් අරන් අපිට මාස ගණන් තියාගෙන ඉන්න බෑනේ නේද? ඉක්මනින් දෙන්න බෑ මේ වැඩේ. ප්‍රොජෙක්ට් එක ඉක්මනින් දෙන්න පුළුවන් software එකක් තමයි මේක. ඔයාලට මම කියන්න ගත්තේ ගෲප් මැසේජ් එකක් තියෙනවා ගෲප් එකට. ඒ කියන්නේ ඔයාලා පාඨමාලාව හදාරන්න කැමති අය ඔය ඕක මැසේජ් එක උඩ ක්ලික් කරන්නකෝ. ක්ලික් කරාම ඔයාලා ගෲප් එකට ඇඩ් වෙයි. අපිට ලේසි එතකොට මේ කෙලින්ම එයාලට අපි ඊතුරු software එක දෙනවා. software link එකක් එවනවා. ඒ link එක download කරගන්න තියෙන ඒ සියලු දේවල් විස්තර අපි ඒ group එකට දානවා. ඒ නිසා මේ පාඨමාලාව හදාරන්න කැමති අය ඔය chat එකට දාලා තියෙන group එක උඩ ක්ලික් කරලා group එකට ඇඩ් වෙන්නලා. හරි. දැන් මේව දෙයක්ත් තියෙනවා. හිතන්න මේ plan එකට කීයක් ගන්නවද කියලා. ඒක ඔයාලා තීරණය කරන්න. 35000 ඉඳලා ඉස්සරහට ගත්ත හැකි. හරි. මේ මුදලට ඉගෙනගෙන එක plan එකකින් ඒ වගේ කී ගුණයක් හොයන්න පුළුවන්ද? ඇත්තටම හරිනම් මේ ගණන් වලට නෙමෙයි දෙන්න ඕනේ. අපි මේක ස්පෙෂල් ඔෆර් එකක් විදිහට ඔයාලට දෙන්නේ. හරි. හිතන්න එක plan 2D plan එකක් අඳින කීයද දැන් වර්ගඩේ 30ක්වත් ගන්නව නේද? මේකත් එහෙම තමයි. ඒ ගණන්ම තමයි මේකෙත් යන්නේ. හරි. මේ මාසෙකමාර 6 රුපියල් 1000 වෙන්නේ. හරි. එහෙමයි කියලා මෙහෙම එකක් තියෙනවා. එහෙමයි කියලා අපි කොතනකවත්
මේ කෝස් එක බාල්දු කරන්නේ නැත්නම් ඔයාලත් බාල්දු කරගන්න එපා වැඩේ. හරිද? ඒ කියන්නේ ඒ දන්නවද? එනවා නෑ එහෙම වුණාම හරි අවුල්. ක්ලාස් එකට එක දිගට ඇවිල්ලා මේ වැඩේ ලස්සනට වැඩේ ගොඩ දාගමු. මොකද ඒක මම වැදගත්ම දේ මම කියන්නේ ක්ලාස් එකට එන්න ඕන, සම්බන්ධ වෙන්න ඕන. සහභාගී වෙලා වැඩේ මාත් එක්ක ඉගෙනගෙන ලස්සන ප්‍රොජෙක්ට් එකක් කරන්න ඕනේ. ඒක මම මේ කියන්නේ නෑ. මම මේ කියන්නේ මම ගුරුවරයෙක් වශයෙන් මම මේ දේ කියන්නේ. හරි? රයිට්. එතකොට ඔවුන් ඔක ක්ලික් කරන්න. ඔය chat එකට දාලා තියෙන ඔය මැසේජ් එකට ක්ලික් කරා නම් කෙලින්ම group එකට ඇඩ් වෙනවා. තව කියන්න දෙයක් තියෙනවා. software එක එවනවා ඔය group එකට. හරිද? software එක එව්වහම මම අනිත් දවසේ ඊළඟ දවසේ මම මේ software එක install කරන විදිය කියලා දෙනවා. අපිට මේන් install කරලා දෙන්න බෑ ඔයාලට. අපහසුයි. ලොකු කාලයක් ගත වෙනවා. හිතන්නකෝ ඔයාලගේ machines වල දැන් එහෙම කියලා අවුල් කරගන්න එපා. හේතුව එකක් ඔයාලගේ machines වල virus තියෙන්න පුළුවන්. එක OS තියෙන්නේ. හරිද? එක එකනාගේ එක machines වල software වෙලා struck වෙනවා, slow වෙනවා, virus එහෙන් හිතන්නකෝ අපිට මේ software එක ඔයාලට install කරන්න ගියොත් 50 දෙනෙක් හිටියොත් 50 දෙනාට අපි මේක වෙන වෙනම කරන්න ගියොත් අපිට course එක කරන්න වෙන්නේ නැහැ. හරි? software install කරගෙන ඉන්න වෙන්නේ. හොඳම දේ පුළුවන් අය install කරගන්න. හරි? අනිත් අය දැන් මම අනිත් දවස් කියලා දෙනවනේ. කියලා දුන්නාම software පිළිබඳව දන්න අය ටිකක් සාමාන්‍ය shape මොනවාරි දෙයක් කරගන්න පුළුවන් අය install කරගන්න. අනිත් අය දන්න කෙනෙකුට හරි එහෙම නැත්නම් ඔය කම්පියුටර් shop එකට හරි දීලා install කරගන්න. ඒක තමයි හොඳම දේ. නමුත් මම කියලා දෙනවා software එක install කරන්න ඕන විදිය ක්‍රමවේදය ඔක්කොම ටික මම අනිත් දවසේ ඔයාලට කරලා දෙනවා. මේකේ මෙහෙමයි. software එක එවපු ගමන් ඔයාලා software එක extract කරගන්න එපා. ඔයාලගේ වෛරස් තිබ්බොත් මේ ඔයාලට ඒවයි software එක SketchUp කියලා මෙන්න මේ විදිහට මේ ඒක මේ අකුළුපු ෆයිල් එකක් එවන්නේ. හරි? zip කරපු ෆයිල් එකක් එවන්නේ. මේක දිගාරින්න එපා. ඔයාලගේ වෛරස් ගාඩ් ඕෆ් කරන්න නැතුව. මම ඒක එතකොට කියලා දෙන්න. ඒ නිසා මොකද ඒක මේ ක්‍රැක් එකක් එහෙම තියෙනවා ඩිලීට් වෙලා යනවා. වෛරස් ගාඩ් වලින් ඒක ඩිලීට් කරලා දානවා. ඒ නිසා ඒක ඉන්ස්ටෝල් පුළුවන් අය මේක ඉන්ස්ටෝල් කරගන්න කල්තියක්. හරි? ඕනනම් අපි වීඩියෝ එකක් දානවා. හරි? වීඩියෝ එකක් දානවා. පුළුවන් අය ඉන්ස්ටෝල් කරලා තියාගන්න. අනිත් අය අර විදිහට පුළුවන් විදිහට ඉන්ස්ටෝල් කරන්න කොහොම හරි වැඩේ වෙන්න ඕනේ මොකද්ද software එක මේකට කොහොම හරි දාගෙන තියාගන්න. zoom එක අනිවාර්යෙන් ඕනේ. තව දෙයක් තියෙනවා. ඔයාලා දැන් ෆෝන් එකෙන් බලලා ඉන්නවා නම් ඔයාට පේනවද කියන්නකෝ මේ tools මම tool එකක් ගත්තා. පේුණාද? පේන්නේ නැහැ. හරි. වෙන්න ඕන ඔයාලගේ ලැප් එකට හරි ඩෙස්ක්ටොප් එකට හරි ඔයා කරන ප්ලෑන් ඔයාගේ zoom එක ඉන්ස්ටෝල් කරලා තියෙනවා. ඔයාගේ මේක සමහර කට්ටියට කිව්වට කොච්චර කිව්වත් සමහරු නැහැ. හරි මොන හරි ගැටලුවක් ආවම ආශය කරන්න කියනවා software එක install වෙලා නැහැ. හේතුව ඔයාලට යම් කිසි doubt එකක් ආවොත් මේක කරගෙන යද්දී හරි කතා කරලා කිව්වට තේරෙනවද හිතන්න මොකක් හරි ඇඳගෙන යද්දී ඉරේස් වෙන්නේ නැහැ. මොකක් කරනම ප්‍රශ්නයක් එනවා. ඉතින් කවුද දන්නේ ඒක මොකද්ද කියන්නේ නේද? මට පේනවේ නේ. හරි. ඉතින් බලන්න ඕනේ. එතකොට Zoom එක හරහා මේ මම ස්ක්‍රීන් එක ෂෙයා කරා වගේ ඔයාගේ ස්ක්‍රීන් එක මට ෂෙයා කරන්න පුළුවන්. ඒතර මම ඔයා කරන දිහා බලන් ඉන්න ඔයාට මම වැඩේ කියලා දෙනවා. බැරිනොත් මම ඇතුළට ඔයාගේ මැෂින් එකට එන්නත් පුළුවන් මට. හරි? ඒ කියන්නේ මේ ඔයා ෂෙයා කරලා දුන්නාට පස්සේ එන්න පුළුවන්. හරි? එතකොට අන්න ඒ නිසා අනිවාර්යයෙන්ම Zoom එක ඉන්ස්ටෝල් කරලා තියාගන්න. අනිත් එක ස්ක්‍රීන් එක ලොකුවට පේන්න තියෙන්න ඕන. හරි? ඒක වයස් ભેදෙ නැහැ හැමෝම මේ වැඩේ කරන්නේ. හේතුව ඔයාලා දන්නේ ඔයාලට එන ගැටලුව කොයි වෙලේ ගැටලුවක් එයිද කොයි වෙලේ මොන එරර්ස් එයිද දන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මට ෂෙයා කරන්න පුළුවන් තත්ත්වය හදලා තියාගන්න. Zoom එකත් ඉන්ස්ටෝල් කරන්න, software එක ඉන්ස්ටෝල් කරලා වැඩේට රෙඩි වෙන්න. හරි? එතකොට ඕන් ওই ටික කරලා තියාගන්න group එකට join වෙන්න. group එක දාලා තියෙන්නේ group එකට join වෙන්න join වෙලා class තියෙන්නේ අද කවද්ද? අඟහරුවාදයි සිකුරාදයි. අඟහරුවාදයි සිකුරාදයි. අඟහරුවාදයි සිකුරාදයි. Thursday Friday. හරි?
ඔය දවස් දෙකේ මුල් සතියේ නැහැ. ඒ කියන්නේ ඔයාලට තියෙනවා ඊළඟ දැන් අපි ආයේ 20 තියෙනවා. 20 අපි ඉන්ස්ටෝල් කරනවා ඒව ටික කරනවා. 24ත් අපි කරනවා. එතනින් එයාට ඒ දවස් සතිය දෙකේ එක ගාන යන්නේ. ඊට පස්සේ සතියට දවස් දෙකක් වැටෙනවා. එතකොට රෙඩි වෙලා ඉන්න ඕනේ. හරි. රයිට්. එතකොට ඒ ටික කිව්වා. ওই විදිහට තමයි software එකේ වැඩේ වෙන්නේ. software එක තවත් machines වල සාමාන්‍යයෙන් core to do වගේ එහාය කොහොමදත් මේ i3 machine තියෙනවනේ ඔයාලා ගාව නේද? core to do වගේ එකක් run වෙනවා. ප්‍රශ්න නැහැ. මේ software එක run වෙනවා ඕන එක. ගැටලුවක් නැහැ. ගැටලුවක් නැහැ. 4GB RAM තියෙනවා නම් shape. හැබැයි 8GB i3 8GB RAM තියෙනවා නම් මේ වැඩේට shape. Lumion වලදී අපි පස්සේ කතා කරමු. කවුද මේ ඉරුෂ මාතව අපි රෙකෝඩින් එක යවනවා. ක්ලාස් එකේ දැන් අද ක්ලාස් එක කරා පහවදා දවල් එද්දී වගේ රෙකෝඩින් එක වැටෙනවා. හරි? ඕනනම් ඒක රෙකෝඩින් එක ස්ටඩි කරන්න පුළුවන්. හැබැයි රෙකෝඩින් බලන්න ඉන්න එපා. ක්ලාස් එකට එන්න ඕන. හරි? රෙකෝඩින් එක තියාගන්න ඔය අමතක දෙයක් බලන්න. ඊළඟ දේ තමයි අද ක්ලාස් එක කරලා ඊළඟ දවසේ ක්ලාස් එක ස්ටාර්ට් කරද්දී මම ඔයාලගේ සියලු ගැටලු නිරාකරණය කරලා තමයි ක්ලාස් එක ස්ටාර්ට් කරන්නේ. ඒ වෙද්දී සියලු ගැටලු ටික ඕපන් කරලා ඒවා ටික මගෙන් අහගෙන ඒවා සියල්ල ක්ලියර් කරගෙන තමයි ඊළඟ ලෙසන් එකට යන්නේ. අලුත් ලෙසන් එකට යන්නේ. ඕකේ. ඉතින් ඕන් ওই ප්‍රොසීඩියර් තමයි වැඩේ යන්නේ. ඕන් ওই ක්‍රමවේදය හරියට අනුගමනය කරගෙන යමු. අ, ඔයාලා සාර්ථකයි කියන්නේ මාත් සාර්ථකයි. හරි. මේ වැඩේ කරලා අර වගේ ප්‍රොජෙක්ට් ටික දුන්නොත් ඔයාලා සාර්ථකයි මාත් සාර්ථකයි. හරි. අ, ඉතින් අපි මේ වැඩේ විදිහට කරමු. හරි. වෙන අවශ්‍ය දෙයක් තියෙනවා නම් ආයතනට කතා කරන්න ඕනම ප්‍රශ්නයක් තියෙනවා නම් ආයතන කතා කරන්න. ඒත් අමතරව මාව හම්බෙන්න ඕන නම් මට කතා කරන්න ඕන නම් මොනවා හරි තව නෑ නිකන් සැටිස් නෑ වගේ නම් මේක විස්තර මොනවා හරි දැනගන්න ඕන මොනවා හරි ඕන නම් මගේ නම්බර් එක ඉල්ලන්න මට කතා කරන්න. දවල් කාලෙක හැබැයි. ඉතින් එතකොට ওই ටික තමයි තියෙන්නේ. ඔයාලා රෙජිස්ටර් වෙන ගමන් අර ගෲප් එකට දානවා. software ටික ඒ ටික ඉන්ස්ටෝල් කරලා තියාගන්න. හරි. තමනාට පොඩි දෙයක් තව නම් chat එකට දාන්න මොනවද දෙයක් අහන්න දෙයක් තියෙනවනම් අරට පටන් ගන්නෙ 10 කියවට 10 හමාර වෙයි 10ට යන්න ලෑස්තිලා ඉන්න එපා හරි දැන් ගොඩක් කට්ටිය 9 හමාරට විතර ඕන් හිමී යනවා 9 හමාර වෙද්දී පටන් ගන්නවා එක එකන ෂේප් එකේ මාරු වෙනවා ඒ වැඩට යන්න එපා නිදිය ගන්න රයිට් එක මොකක් හරි හරි මෙහෙමයි ඔයාලටම තේරෙයි සොෆ්ට්වෙයාර් එක අරගෙන එහා මෙහා කරලා ගද්දිම කාලය යනවා. අපි කොහොමද 10 10:00 මාර වෙනකන් ක්ලාස් එක කරනවා මුලින් 10 10 මාර ওই ටයිම් යනවා. පාස්වර්ඩ් තිබොත් ඊට වැඩි වෙන්නත් ඉතින් නේ. රයිට් එහෙම අවුලක් නැහැ හරි සාමාන්‍ය වෙලාව. හරි. ඇති නේද විස්තරේ? ওই ටික අවස්ථාවක්. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කෙලින්ම කතා කරලා අහන්න. කිසි ගැටලුවක් නැහැ. ඕනනම් මට කතා කරලා අහන්න. ඉතින් මම ආරාධනා කරනවා සියලු දෙනාටම එන්න ක්ලාස් එකට හොඳ ප්‍රොජෙක්ට් එකක් කරලා ඔයාලගේ වැඩේ සාර්ථක කරගන්න ඔයාලා බලාපොරොත්තු වෙන දේ සාර්ථක කරගන්න නම් එන්න මැෂින් හරියට හදාගෙන software හරියට install කරගෙන මම අනිත් දවසේ කියලා දෙන්න software එක install කරන. එතකන් ඉන්න එපා පුළුවන් install කරගන්න. මොකද software එක ඔයාලට එවයි. install කරගන්න. ඒ අතරේ ඔයාලා දැන් හිතන්නකෝ shop එකට ගියා කියලා දැන් දන්නේ නැහැ shop එකට ගියා. ගැටලුවක් ආවොත් මට කතා කරන්න. ආයතනට කතා කරලා මගේ නම්බර් එක ඉල්ල ගන්න ඕන. අල්ලලා මට කතා කරන්න. මොකද සමහර තැන්වලදී ඔය ස්ටෝර් කරන්න ප්‍රශ්න එනවනේ. ඒතකොට මට කතා කරන්න. ඔව් කවුද මේ හසර හසර මහත්තයා ඔව් ගෲප් එකට දාලා තියෙන්නේ. නෑ මේකට දා මේ ගෲප් එකට නෙමෙයි සෝරි. ගෲප් එකට දාන්නේ නෑ. මේ chat එකට දාන්නේ. ඔයාට හම්බුන්නේ නැද්ද chat එකට? මේ කවුද මේ මිස්ටර් අමන් මේ chat එකේ එන්නේ ලින්ක් එක උස්සලා දාපෙක එන්නේ. ලින්ක් එක හරියට ආවිල්ලා නෑ. මේකේ නම ඉන්න මන් දාන්න. මම ආයෙසරක් දාන්න.
ඔය ලින්ක් එක ආවේ නෑ හරියට. හරි. මෙන්න බලන්න දාන්න මම දාන්නවා. බලමු. දැන් ලින්ක් එක තියෙනවා. ඔන්න මම chat එකට දාලා තියෙන්නේ. දැන් හරි. ඔව් ඔව් මෙහෙමයි. මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔය ටූල්ස් ටික ඔය කරාට පස්සේ අපි දැන් එන්වයරන්මන්ට් එක හදාගන්නත් එපා. දැන් සමහර කට්ටිය මෙහෙම කරනවා. මම හිතන්නේ ඔබතුමා මේ ලෑන්ඩ්ස්කේපින් කරන කෙනෙක් වෙන්න ඇති. කරනවා. ඒ කියන්නේ ඌව කරාට පස්සේ ඕන එක ලෑන්ඩ්ස්කේප් කරන අයට උනත් මේ software එක ප්‍රායෝගිකයි. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඒව කරාට පස්සේ දැන් එළියේ ඔයාට ස්විමින් pool එක හදාගන්න වැඩ එතකොට පොඩ්ඩක් ඉස්සෙල්ලා ගාඩන් එකක් හදාගන්න මේ ඉන්නකෝ මම ඔයාලට පෙන්නන්න එහෙම එකක්. ඕ තිබ්බේ මේකේ තියෙනවා. එහෙම ඩිසයින් තියෙනවා මේ තියෙන්නේ. මේ ෂෑවලානේ තියෙන්නේ. ඔව්. මේ තියෙන්නේ. ඔය ඔහොම මේ දැන් මේකේ මෙහෙම දෙයක් තියෙනවා. මේකේ ඔයාලා තීරණය කරන්න ඕනේ මේකේ ගාන. හරිද? ඒක ඉතින් ඔයාගේ මොඩල් එක අනුව ඔයාලා තියෙන මේකේ තව දෙයක් මම කිව්වේ නෑ. දැන් මෙහෙම දෙයක් තියෙනවා. තව විනාඩි කිහිපයක් ගන්න මම. දැන් ඔයාලට මේක ලෝකල් මාකට් එකේ විතරද අපිට කරන්න පුළුවන් වෙන්නේ. එතනින් එහාට අපිට මේක ඉගෙනගෙන අපිට යම්කිසි ඉන්කම් එකක් ගන්න තව ක්‍රම තියෙනවද? ඔව් තියෙනවා. හරි. එන්න ඔයාලා අහලා ඇති ඔය ෆ්‍රීලාන්සින් ජොබ්ස් කියලා තියෙන්නේ නේද? ෆ්‍රීල් න මේක විශේෂයි. ඔයාට පුළුවන් මේ software එක ඉගෙනගෙන හරි ලංකාවේ මේ ලෝකල් මාකට් එකේ වැඩ කරන අතරේ ඔයාට ඕනනම් කෙනෙකුට පුළුවන් පිටරට වැඩ අරන් කරන්න. ඒකේ මේ ෆයිව කියන්නේ එකක් ඒකෙන්. හරි. මේක මේකේ ඉන්නවා ගොඩාක් පිරිසක්. වැඩ කරගන්න සහ කරන අය දෙපිරිසම ඉන්නවා. හරි. අ, එතකොට මේකේ මොකද වෙන්නේ? මේකේ ඔයාට පුළුවන් ගිග් එකක් හදලා දාන්න. මේක අපි ගහමුකෝ SketchUp 3D model කියලා ගහමු. මේක වෙන්නේ මෙහෙමයි. මේ ඉන්නේ මේ 3D model කරන අය. හරි. මේ 5 එක හරහා අපි මේකට දානවා ගිග් එකක් කියලා. මේ පේන්න තියෙන්නේ. හදලා අපි මේ උඩම ඉන්නේ টොප් රේටඩ් අය. ඉතින් එයාලගේ මේ ජොබ්ස් 400 ගණන් 500 ගණන් ඔහොම කරපු අය ගොඩක් ඉන්න අය අපිට පල්ලෙහාට යන්න බෑ. ලෙවල් 2 එකේ කෙනෙක්ගේ බලමු. එයා ඩොලර් 30ක් ගන්නවා බලමු. ඩොලර් 120 එක්කනකුත් ඉන්නවා. අපි යටියක් බලමු. ඒක ලස්සනයි ඩිසයින්. බලන්නකෝ. එයා 3D model basic මේක වෙනම ස්ටඩි කරන්න ඕනේ. ඒ කියන්නේ මේක අපි ගිගයක් හදලා දාපුවාම මේක අපිට කස්ටමර් කෙනෙක් අපිට ජොබ් එකක් මේ වැඩේ කරන්න පුළුවන්ද කියලා අහනවා මේක හරහා. ඊට පස්සේ අපිට පුළුවන් නම් අපි වැඩේ ගත්තට පස්සේ වැඩේ කොටස් වලින් විසින් කොටස් වශයෙන් කරලා දාන්න තියෙන්නේ. එතකොට අපිට පේමන්ට් එක එනවා මේක හරහා. මම කෙටියෙන් කිව්වේ. ඉතින් මේකේ ලංකාවේ අය ගොඩාක් කරනවා මේ වැඩේ. හරි. බලන්නකෝ. මහා ලොකු දේවල් නෙමෙයි හරි. එයාගේ බේසික් එක ඩොලර් 120යි. ගණන් හදලා බලන්නලා රුපියල් වලින්. ඒ කියන්නේ මොකක්ද මේ බේසික් කියන්නේ එයා මේ 3D මොඩල් එක දෙනවා 3D 3 රෙන්ඩරින් තුනක් දෙනවා සෝස් ෆයිල් එකක් දෙනවා. ස්ටෑන්ඩඩ් ඊට වඩා ටිකක් එයා මේ ටෙක්ස්චර්ස් දාලා ලයිටින් කරලා දෙනවා. ඊළඟ එක ප්‍රීමියම් කියන්නේ ෆයිනල් ප්‍රොජෙක්ට් එක 360යි ඩොලර්ස්. කොහොමද වැඩේ ගණන් හදලා බලන්න.
හරි එකපාර ඔයාලා මේ ගිගයක් දාලා එකපාර මේ ඔයාලට මේ ගන්න හම්බෙන්නේ නැහැ. හරි අපි අඳුරන්නේ නැහැනේ මේ මිනිස්සු. එකපාර විශ්වාසයක් නැහැනේ. ඒ නිසා අපිට එකපාරම ලොකු ගණන් දාලා කරන්න බෑ මුලින්. අපි සරලව දැන් මෙයාලා මේ ගොඩක් මේ ජොබ්ස් 700 ගාණක් කරපු කෙනෙක්. එතකොට පල්ලයට යන් බලන්න. ඩොලර් 100යි. මෙයා මේ බාන්නකෝ. ඩොලර් 100ට යනවා. එයා මේ ඔබ්ජෙක්ට් මොඩල් කරන කෙනෙක්. මේ එච්චර ලොකු දේවල් නෙමෙයි මේ සරල දේවල් තියෙන බලන්නකෝ. මේකක් අපිට වැරදි කියලා කරන්න. මම ඔය පෙන්නපුවක් තියෙන්නේ. මේ ලේඩි කෙනෙක්. මේකේ ලේඩිස්ලා ගොඩක් ඉන්නවා. එයාලා මේ ලංකාවේ ගොඩක් ඉන්නවා මේකේ. හරි ඔය YouTube වල එහෙම දැන් පෙන්නන්නේ ගොඩ ගිහපු අය එක නේද? මේ වලින් සෝෂල් මීඩියා ෆයිව වලින් ඔය වගේ අය ඉතින් මෙහෙමයි මම මේ කියන්නේ හැමෝටම මේ වැඩේ අල්ලලයි කියලා. අපි try කරලා බලන්න. මේක ඉතින් මෙහෙම එකපාරම බෑ මේක උත්සාහ කරන්න ඕනේ එකපාරක් දෙපාරක් රිජෙක්ට් වෙයි ආයෙ දානවා දාලා කොහොම හරි මේක හරියට වැඩේ ගොඩ දාගත්තොත් ඉතින් ගොඩම තමයි. ඉතින් මේ බලන්නකෝ සල්ලි එනවනේ මේ මිනිස්සුන්ට නේද? මේ මං කියන එක නෙවෙයි මේ. ඔයා ගිහලා බලන්න fiverr.com සර්ච් කරලා බලන්න මේ මිනිස්සු හම්බ කරන්නේ නේද? අපි නෑ නෑ කියවට ක්‍රම තියෙනව නේද? රටේ ආර්ථිකය මෙහෙමයි කියයි හැමදේම ගණන් කියයි කරන්න තියෙන්නේ අපි කීයක් හරි අපේ ඉන්කම් එක වැඩි කරගන්න එක නේද? එතකොට හරිනේ ඕකනේ වෙන්න ඕනේ වෙන කරන්න දෙයක් නැහැ කාටවත් කී ඉඳලා හරියන්නේ අපි මොකක් කර ක්‍රමයකට අපේ ඉන්කම් එක හදාගන්න එකයි තියෙන්නේ. ඉතින් ඒක හදාගන්න මේ වගේ ක්‍රම භාවිතා කරන්න පුළුවන්. හරි ඔය බලන්නලා ගිහලා fiverr.com සර්ච් කරලා බලන්න. ඉතින් මොනවා කරන්නත් මේ වැඩේ ඉගෙනගෙන ඉන්න එපා නේද? රයිට්. ඒ වැඩේ ඉගෙන ගන්න නම් ඔයාලා ක්ලාස් එකට එන්න වෙනවා. හරි. එන්න ක්ලාස් එකට සියලු දෙනාටම මම ආරාධනා කරනවා එන්න ක්ලාස් එකට ඇවිල්ලා පේවරෙන් පේවර අපි ලස්සනට වැඩේ හදාගෙන යමු මමත් එක්ක එකතු වෙලා අපි මේ වැඩේ මට ඔයාලා උදව් ඕන. මොකද ඔයාලා ක්ලාස් එකට එන්න ඕන ප්‍රැක්ටිස් මම දෙන වැඩේ ටික ප්‍රැක්ටිස් කරන්න වෙනවා. හරි. එහෙම කරන්නේ නැතුනහම ඔහේ ඊටාම වැඩේ වෙන්නේ නැහැ නේ. ඉතින් ටයිම් එක හදාගෙන වැඩේ කරලා සියලු දෙනාටම ආරාධනා කරනවා එන්න ක්ලාස් එකට ඇවිල්ලා අපි මේ ලස්සන ප්‍රොජෙක්ට් එකක් අර කට්ටිය කරේ මට සැටිස් වෙන ප්‍රමාණයට මම ඔයාලව ගන්න try කරනවා. ඉතින් පුළුවන් තරම් ලස්සන ඩිසයින් එකක් කරමු. එතනින් එහාට තව අපි තියෙනවා Lumion courses. ඒකෝර මේවා මොඩල් කරලා ලස්සනට තව හදා ගන්න පුළුවන්. හරි. ඉතින් එහෙනම් මම දැනින් අතින් ඇති ඔය ප්‍රමාණය අවශ්‍ය දේවල් කතා කරගන්න කෝල් කරලා කතා කරන්න පුළුවන්. ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා එන්න අපි වැඩේ පටන් ගමු. ආයෙ පාර ලින්ක් එක ඕනේද? ඔන්න දැම්මා. රයිට් ඉතින් ඔච්චරයි කියන්න තියෙන්නේ. ඊටු ටික ඉතින් අපි කරගෙන යන් සරලව එකින් එක එකින් එක. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා නැවත සැරයක් එන්න ඇවිල්ලා පේවරින් පේවර අපි ලස්සනට වැඩේ ඉගෙන ගමු. එහෙනම් බොහොම ස්තුතියි රැඳිලා හිටියට මෙතෙක් වෙනකන්. thank you very much. බලලා වැඩක් නැහැ. පීනන්න ඔතට බහින්න වෙනවා. හරි. බහැලා බලන්න. එච්චර අමාරු වෙන්නේ නැහැ. right okay. එහෙනම් මම මෙතනින් වැඩේ නවත්තනවා. පැමිණි සියලු දෙනාටම බොහොම ස්තුතියි රැඳිලා හිටිය සියලු දෙනාටම බොහොම ස්තුතියි. right එහෙනම් good night සියලු දෙනාටම තෙරුවන් සරණයි. ජය වේවා. හරි. එවෙමින්ද මත හරි. එහෙනම් අපි හම්බෙමු ක්ලාස් එකේ වෙලේ. right මම නැවතුවා. තව අවශ්‍ය දේවල් තියෙනවා නම් කෝල් කරලා අහන්නලා. right. මම ක්ලෝස් කරනවා එහෙනම්. okay.